ලෝකේ හිප් හොප් වල පියා විදිහට හඳුන්වන්නේ DJ Kool Herc. මොඩර්න් රැප් සංගීතය නිර්මාණය කරන්න ඇත්තටම මූලිකලා තියෙන්නේ කාන්තාව. සෝල් මියුසික් කරලා තියෙනවා තප්පර 10ක් 12ක් වගේ යන පොඩි ඩ්‍රම් රෝල්. සුගර් හිල් ගැන් කියන කණ්ඩායමෙන් නිර්මාණය කරපු රැපර්ස් ඩිලයිට් කියන රැප් එක. ජාත්‍යන්තර වශයෙන් මාර විදිහට ව්‍යාප්ත වෙන්න පටන් ගන්න. අයිබෝන් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ NL TV එකත් එක්ක ලංකාවේ රැප් ගැන, හිප් හොප් ගැන, මියුසික් ගැන කතා කරන්න අපි ලෑස්තිලා ඉන්නවා. අද පොඩ්ඩක් ස්පෙෂල් ටොපික් එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකාවෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා ලෝකේ රැප් කියන දේ පටන් ගත්තේ කොහොමද? සහ රැප් කියන දේ කොහොමද ලෝකේ විකාශනය වුණේ සහ ඒක ලංකාවට ඉන්ෆ්ලුවන්ස් වුණේ කොහොමද කියලා කතා කරන්න අද අපි ලෑස්තිලා ඉන්නවා. අද අපි එක්කන් ඇවිල්ලා ඉන්නවා විශේෂ පුද්ගලෙක් හර්ෂ ෆර්නෑන්ඩෝ, පරණ රැප් පාසල පේජ් එකේ නිර්මාතෘ. එහෙමත් නැත්නම් බ්ලැක් හන්ටර් කිව්වහම ගොඩක් කට්ටිය දන්නවා. ඉතින් හර්ෂයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්ල්ඩ් හිප් හොප්. එහෙම නැත්නම් ලෝකේ රැප් ගැන, හිප් හොප් ගැන. අපි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා වැඩේ පටන් ගමුනේ. ලෝකෙට රැප් කලාව කියන දේ ඇවිල්ලා තියෙන කළු ජාතිකයන්ගෙන්. එහෙම තමයි අද බොහෝ දෙනෙක් පිළිගන්නේ. එතකොට කළු ජාතිකයන්ට සුදු ජාතිකයන්ගෙන් ඒ දවස්වල වෙච්ච බලපෑම්, හිරිහැර, වද හිංසා, තාඩන පීඩන එයාලගේ වහල් ජීවිතයේ එයාලා විඳ කරදර පිටකරන්න එයාලා සංගීත ධාරාවක් හොයලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න වේගයෙන් ඉදිරිපත් කරන්නේ. වේගයෙන් කියන්නේ එයාලට ඉතරම ප්‍රශ්න තියෙනවා. ඒකට එයාලා හොඳ සංගීත ධාරාවක් එයාලා හොයමින් ඉන්නකොට අර වේගයෙන් වචන කියාගෙන යන්න පුළුවන් විදියට තමයි රැප් කියන දේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා තමයි මේ කියන්නේ. එහෙම තමයි කියන්නේ. නමුත් ලෝකේ පළවෙනි රැපර් වලතහ රැප් නිර්මාණය මොකක්ද කියන එක තාම හරියට අර හරි තැනක සඳහනක් නැහැ. 1944 නෝවා කියලා ට්‍රැක් එකක් තියෙනවා. ඒක ලෝකේ පළවෙනි රැප් ගීතය කියලා සමහර කට්ටිය පිළිගන්නවා. කියන්නේ සමහර කට්ටිය පිළිගන්නවා. හැබැයි අර 1979න් පස්සේ මේ දක්වා ආපු රැප් ගීතත් එක්ක සංසන්දනය කරද්දී සමහර කට්ටිය කියන ඒක රැප් ගීතයක් විතර පිළිගන්න යාල කැමති නැහැ. හැබැයි සමහර මූලාශ්‍රවල ඒක මෙන්ෂන් වෙලා තියෙනවා. ඒ නෝවා කියන ට්‍රැක් එක රැප් එකක් විදිහට ගන්න පුළුවන් කියලා සමහර තැන්වල මෙන්ෂන් වෙලා තියෙනවා. හැබැයි හරි විදිහට හිප් හොප් කියන දේ ඉන්නේ 1979න් පස්සේ. 79න් පස්සේ DJ Kool Herc කියන DJ ආටිස්ට් කෙනෙක් තමයි. කියන්නේ එයා තමයි ලෝකේ හිප් හොප් වල පියා විදිහට හඳුන්වන්නේ DJ Kool Herc. ඒතර එයාගෙන් පස්සේ තමයි ඔය අද තියෙන හිප් හොප් කියන දේ නිර්මාණය වෙන්න හේතු වෙලා තින්නේ එයා. එතකොට මේ හිප් හොප් වල පියා විදිහට හඳුන්වන්නේ DJ Kool Herc. DJ Kool Herc හිප් හොප් වල පියා වෙන්නේ කොහොමද සහ එයා හිප් හොප් කියන දේ ලෝකෙට ඉන්වෙන්ට් කළේ කොහොමද කියලාත් අපි පොඩ්ඩක් කතා කරමු. DJ Kool Herc කියන්නේ 1973 කාලේ වගේ අර USA වල බ්ලොන්ස් කියන ප්‍රදේශයේ හිටිය දක්ෂ DJ ආටිස්ට් කෙනෙක්. එතකොට එයා පාවිච්චි කරලා තියෙන මියුසික් ස්ටයිල් එක තමයි සෝල් මියුසික් කියන එක. අතන මේ සෝල් මියුසික් කරලා තියෙනවා තප්පර 10ක් 12ක් වගේ යන පොඩි ඩ්‍රම් රෝල් එකක්. එතකොට DJ Kool Hercට මේ තේරෙනවා මේ තප්පර 10 12 අතර ඒ කාලේ ක්‍රවුඩ් එක ගොඩක් අර උද්‍යෝගයෙන් මේ ඉන්නවා ඩාන්ස් කරනවා වගේ දෙයක් එයාට දැනෙනවා. එයා උත්සාහ කරනවා ඒක දිගටම තියාගන්න පුළුවන් ක්‍රමයක්. එතකොට එයා ඒකට එයා පාවිච්චි කරන ටර්න් ටේබල් දෙකක්. ඒතර ටර්න් ටේබල් දෙකක එයා බෑක් ටු බෑක් ප්ලේ කරන සීන් එකක් තමයි එයා කරන්නේ. ඒකට කියන අපි මැරි ග්‍රවුන්ඩ් ටෙක්නික් කියලා. එතකොට එයා පාවිච්චි කරලා තියෙන්නේ ජෑස් මියුසික් 30 සහ බ්ලූස් මියුසික් 30. එතකොට මේ දෙක එකට මික්ස් කරාම තමයි මැරි ග්‍රවුන්ඩ් ටෙක්නික් කියන එක එන්නේ. එතනින් තමයි හිප් හොප් කියන දේ ලෝකෙට ආවා කියලා කියන්නේ එතන. එතකොට එයා ඉතින් අපි අදටත් මේ කියන්නේ ලෝකෙන් ඕනම රැපර් කෙනෙක් DJ Kool Hercට මේ ගොඩක් ආචාර කරනවා. ඉතින් අදටත් පිළිගන්නේ එයා හිප් හොප් වල පියා විදියට. එතකොට එතනින් පස්සේ Kool Hercට පස්සේ ගොඩක් DJ ආටිස්ට්ලා තව කීප දෙනෙක් මූලික වෙලා තියෙනවා මේ හිප් හොප් කියන දේ මේ අද තියෙන තත්ත්වයට ගේන්න. එතනින් පස්සේ කියන්නේ ලෝකයේ ඇතුලේ පළවෙනි රැප් එක විදියට හඳුන්වන්නේ මොකද්ද සහ ඒක කරේ කවුද කියලාත් අපි පොඩ්ඩක් සඳහන් කරමු. ඔව් ඒකත් ඒක ලස්සන කතාවක්. ලෝකයේ පිළිගත්ත ඒ කියන්නේ රෙකෝඩින් කරලා ඒ වගේ ඔෆිෂියල් විදියට කරපු පළවෙනි හිප් හොප් ට්‍රැක් එක විදියට පිළිගන්නේ සුගර් හිල් ගැන් කියන කණ්ඩායමෙන් නිර්මාණය කරපු රැපර්ස් ඩිලයිට් කියන ට්‍රැක් එක. එතකොට ඒකත් ඇවිල්ලා ඒක නිර්මාණය වෙන්නේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා හිප් හොප් වල පියාගෙන. එතකොට මේ මොඩර්න් රැප් සංගීතයේ ඔව් කියන්නේ මොඩර්න් රැප් සංගීතය නිර්මාණය කරන්න ඇත්තටම මූලිකලා තියෙන්නේ කාන්තාව. එතකොට එයා අපි හඳුන්වනවා හිප් හොප් වල
මව විදියට. එතකොට එයා තමයි සිල්වියා රොබින්සන් කියන කාන්තාව. එතකොට එයා 1970 ගණන් වල වගේ හිටිය දක්ෂ ප්‍රොඩියුසර් කෙනෙක් සහ ගායිකාවක්. එතකොට එයා දවසක් යනවා මේ එයාගේ කුඩා දරුවත් එක්ක DJ ඉවෙන්ට් එකකට. එතකොට ඒකේ ප්ලේ කරන ආටිස්ට් තමයි DJ Kool Herc. ඔය අතරේ එයාට ඇහෙනවා බීට් එකක් අස්සේ එක්කෙනෙක් නිකන් අර මයික් එකක් අතේ තියාගෙන පොඩි වචන කෑලි වගේ දානවා එයාට ඇහෙනවා. ඒතකොට එයා කල්පනා කරලා තියෙනවා මේක රෙකෝඩින් එකක්ද නැත්නම් ඒක ලයිව් කියන එකක්ද කියන එක එයා පොඩ්ඩක් බලලා තියෙනවා. එතනදී එයා හොයාගන්නවා මේක MC කෙනෙක් කරන්න කියලා ලයිව්. ඒ කියන්නේ ඒක තමයි ඊට පස්සේ පහුගාලිනව MCing කියලා එන්නේ නේ. එතකොට එයා කල්පනා කරනවා මේක ඩිවලොප් කරන්න. අරගොල්ලෝ සාමාන්‍යයෙන් අර ක්ලවුඩ් එක හයිප් කරන්න වගේ තමයි අර MC කාර්යභාරය. ඉතින් මෙයා උත්සාහ කරනවා මේක අර බීට් එකක් එක්ක එක දිගට මොනාර දෙයක් කියන්න පුළුවන්ද කියන එක. පස්සේ එයා ඒ යවටෙන්ම එයා රැප් කරන්න පුළුවන් කට්ටිය හොයනවා. එතනින් තමයි එයා තමයි සුගහිල් මේ ගෑන් එක නිර්මාණය කරන්නේ සහ රැපර්ස් ඩයරෙක්ට් හදන්නේ. ඔව්. ඒතර එයාත් ඉතින් ලෝකේ හිප් හොප් වලට අමතක කරන්න බැරි චරිතයක්. අපි ඔය කතා කරපු හිස්ට්‍රිය ගන්නේ 1970 දශකයේනේ. ඒක 1980 දශකයට එද්දී පබ්ලික් එනිමි එතකොට LL Cool J වගේ ආටිස්ට්ලත් එක්ක මේක විශාල ප්‍රේක්ෂකාගාරයකට හිප් හොප් කියන එක යනවා. එතනින් එහාට ගිහිල්ලා 1990 දශකයට එද්දී තමයි හිප් හොප් කියන එක ජාත්‍යන්තර වශයෙන් මාර විදියට ව්‍යාප්ත වෙන්න පටන් ගන්න. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. 90 දශකය කියන්නේ 90 දශකය කියන්නේ 80 දශකයේ අගභාගයේ නම් වගේ මේ ලෝකේ හිප් හොප් කියන දේ පොඩ්ඩක් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එතකොට කියන්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි ඇමරිකාවෙන් එළියටත් අර හිප් හොප් කියන දේ පොඩ්ඩක් ප්‍රචාරය වෙන්න පටන් ගන්නවා. මේ තර ආඩිස්ලා ගත්තොත් B.I.G. Notorious B.I.G. Tupac එතකොට Nas එතකොට JC Dr. Dre ඒ වගේ ආටිස්ලා හරහා ගොඩක් රැප් කියන දේ එළියට යනවා. ජාත්‍යන්තර ඇමරිකාවෙන් USA වලින් එළියට යනවා සහ ඒ ආටිස්ලා හරහා තව රැපර්ස්ලා පීවෙන්න පටන් ගන්නවා. ඒක ඉන්ෆ්ලුවන්ස් එකත් එක්ක තමයි මේ 2000 වර්ෂයේ වෙද්දී එමිනම් වගේ පීක් ලෙවල් එකට එන්නේ. එමිනම් එතකොට කාන් වෙස්ට් එතකොට ගොඩක් ආටිස්ලා සෑන් ආටිස්ලා ඉන්නවා නෙලි චිංගි එතකොට ගේම් 50 Cent ඒ වගේ ආටිස්ලා 2000 දශකයේ 90 දශකයේ අගභාගයේ ඉඳන් වගේ සෑහෙන හිප් හොප් වල පට්ට කියන්නේ සෑහෙන විතර වයිරල් වෙන්න පටන් ගන්නවා ඒ කාලේ නේ. තවදුරටත් කතා කරොත් 2000 දශකයෙන් පස්සේ වගේ අර හිප් හොප් කියන දේ තව පොඩ්ඩක් අලුත් විදිහකට වෙනස් වෙන්න පටන් ගන්නවා. ලිල් වෙන් වගේ ආටිස්ලා එනවා. එතකොට අර ගොඩක් නිව් ස්කූල් පැත්ත එන්න පටන් ගන්නවා. ස්කූල් පැත්තක් එන්න ගන්නවා. සනිකරම ට්‍රැප් එයාලා අඳින ඇඳුම් පැළඳුම ඉඳලම සම්පූර්ණ වෙනස් වෙනවා. 2000 පස්සේ ඒ කියන්නේ ඔය කියන දැන් ෆැෂන් එකේ ඉඳලා ඔක්කොම චේන්ජස් ටික එනවත් එක්ක මේ සෝෂල් මීඩියා කියන එක වැඩි හරියක් එළියට එන්න පටන් ගන්න ඔය 2000 පස්සේ. ඊට පස්සේ ස්ට්‍රීමින් ප්ලැට්ෆෝම්ස් අඳුන ගන්නවා රැපර්ස්ලා. එතනින් පස්සේ කියන්නේ රැපර්ස්ලා මාර රිච් රැපර්ස්ලා කියන්නේ කමර්ෂලයිස් ලෙවල් එකේ උපරිමයට යන රැපර්ස්ලා ටිකක් බී වෙන්න පටන් ගන්නවා 2000 පස්සේ නේ. අනිවාර්යයෙන්. තමයි මේ ලංකාවේ තාම රැප් කියන දේ අර වාවේ කතා කරපු ඉන්ඩස්ට්‍රි එක කියන එක ලංකාව තුළ ඇත්තටම නෑ තාම නෑ නේ. හැබැයි ඒ රටවල් වල ඒක තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඒ ආටිස්ලා එයාලට වෙනම බ්‍රෑන්ඩ් තියෙනවා. කියන්නේ රැප් කියන දෙයට අමතරව සමහරක් කාලේ එයා බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරනවා එයාලගේ නිර්මාණ හරහා. එතකොට රැපර් කෙනෙක්ට ඇත්තටම සෑහෙන ආදායම් මාර්ගයක් එක පැතිවලින් දෙනවා. කියන්නේ රැප් කරලා පමණක් නෙමෙයි එයාලට අර ඒක ඇවිල්ලා කොන්සර්ට්ස් තියෙනවා. එතකොට එයාලගේ මොනාරි වෙළඳනාම තියෙනවා. එයා ප්‍රොමෝෂන් කරනවා. ඒ කියන්නේ සෑහෙන දෙයක් කරගන්න පුළුවන් අර එයාලගේ කියන්නේ රැප් කියන දේ හරහා. නමුත් මම කියන ලංකාවේ ගොඩක් ආටිස්ලා ඒක තමයි ඉගෙන ගන්න ඕනේ, ෆලෝ කරන්න ඕනේ. අනිවාර්යෙන්. ඒත් එක්කම ඒ කියන්නේ 2000 දශකයේ ඉවර වුණාට පස්සේ දැන් මේ වර්තමානයේ වෙද්දී රැප් කියන එක තවත් වෙනම පැත්තකට. ඒ කියන්නේ K-pop වගේ ඇවිල්ලා එතනින් එහාට ගියාම drill ඇවිල්ලා
රැප් ඇවිල්ලා මම්බල් රැප් ඇවිල්ලා කියන්නේ අද වෙද්දි රැප් කියන එක වෙනම තැනකට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ අපිට කොයි වෙලාවකවත් කම්පෙයාර් කරන්න බෑ 2000 රැප් හොඳයි 90 රැප් හොඳයි 80 රැප් හොඳයි එහෙම කියන්න බෑ. ඒ කියන්නේ රැප් කියන එක මොඩර්නයිස් වෙවි ඇවිල්ලා අද ඇවිල්ලා තියෙනවා වෙන තත්ත්වයකට. හැබැයි අර අපේ කියන්නේ රැප් වල තියෙන අර රෝ රියල් එනර්ජි එක තියෙන්නේ අර ඉස්සර කාලේ තිබ්බ රැප් වල තමයිනේ. නෑ එහෙම තර්කයක් තියෙනවා. තර්කයක් තිබ්බට ඉතින් අර ඒක ඒ කාලෙන් කාලට එන ෆෑන් බේස් එක තියෙනවානේ. ෆෑන් බේස් එකත් එක්ක ඉතින් අර රුචිකත්වය වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ ගත්තොත් ලංකාවේ අපි උදාහරණයක් ගත්තොත් ලංකාවේ අපි හිතමු ලංකාවේ 80 ගණන් වල ආපු නිර්මාණ තියෙනවානේ. ඒතර 80 ගණන් වල ආපු නිර්මාණ ඇත්තටම 2000 දශකයේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. 2000 දශකයේ වැළඳ ගන්න අඩුයි. අඩ අලුත් වෙන ලංකාවේ සංගීත රටාවක් වැළඳ ගන්නවා. අනිවාර්යයෙන්. එතකොට අපේ දවස්වල ගුරුදාස කපුගේ අමරදේව මාස්ටර් වික්ටර් රත්නායක වගේ අපි නිර්මාණ හුවේ ඒ කාලේ. හැබැයි 2000 දශකයේ 90 දශකයේ වගේ අපි ඊට පස්සේ මිල්ටන් මල්ලවආරච්චි, ක්ලැරන්ස් චන්දන ලියනාරච්චි, ප්‍රින්ස් උදේ ප්‍රියන්ත වගේ කට්ටියගේ අපි සින්දු වන්න පටන් ගත්තා. එතකොට 2000 දශකයේ මැද වගේදී අපි ඉදිරියේදී කතා කරන ලංකාවේ හිප් හොප් ගැන. ඉරාජ්, සෙන්ටිග්‍රේඩ්, රනිදු, චින්ති ඒ වගේ කට්ටිය බී වෙන්න ගන්නවා. ඒ වගේ තමයි ඉතින් අර රැප් වලත් ඉන්ටර්නැෂනල් රැප් ගත්තොත් ඒ රැප් වලත් තියෙන එක එක ධාරාවන් සංගීත ස්ටයිල් කියලා කියන රටාවන්. එතකොට දැන් වාය කියන්නේ ඕල්ඩ් ස්කූල් හිප් හොප් ගැන කියතේ ඒ වල ඇත්තටම ලිරිකල් පැත්ත සෑහෙන හොඳයි. හැබැයි ඉස්සරහට අප්ඩේට් වෙන්න එයාලගේ කල්චර් එක වෙනස් වෙන්න පුළුවන්. එයාලගේ ඇටිටියුඩ් පැත්ත, විලාසිතා, සමාජීය බලපෑම ඒ හැම දෙයක්ම වෙනස් වෙලා දැන් අද වෙනකොට සමහර රැප් කලාවන් ඉඳ එයාලගේ ජීවිත හිමි වෙලා තියෙනවා. අර ඒ වගේ ඉස්සරහට අපි දන්න ඉස්සරහට තමයි රැප් කියන්නේ කොයි පැත්තට යයිද කියලා හිතන්න බෑ. දැන් ඉතින් අද අපි මේ එපිසෝඩ් එක අවසන් කරමු. ඔහොම තමයි ලෝකෙ හිප් හොප් කියන එක සහ රැප් කියන එක විකාශනය වෙන්නේ. අපි ඉස්සරහට ඕගොල්ලන්ට අරන් එනවා හිප් හොප් වල තියෙන එලිමන්ට්ස්. ඒ එලිමන්ට්ස් මොනවාද කියලා අපි ඕගොල්ලන්ට අරන් එනවා. හිප් හොප් වල තියෙන්නේ රැප් විතරක්ම නෙවෙයි. එතනින් එහාට ගියාම ග්‍රැෆිටි තියෙනවා, බී-බෝයින් තියෙනවා, DJ තියෙනවා. ඒ වගේ එලිමන්ට්ස් ගණනාවක් තියෙනවා. අපි ඒව ගැනත් කතා කරනවා. ඉතින් ටච් එකේ ඉන්න මේ channel එක follow කරලා subscribe කරලා තියාගන්න. අපි NL TV ජය වේවා.